බයෝවල ඔයා හිතාගෙන හිටපු රිසල්ට් එක ආපු නැති හරි එහෙම නැත්තම් කලින් මාස ටිකේ හරියට වැඩක් කරගන්න බැරි වෙච්ච ළමෙක් හරිනම් මේ අන්තිම මාස ටිකේ ඔයා මේ වෙලාවේ ඇත්තේ කොහෙන් කොතනින් පටන් ගන්න මේක ඉවර කරන්නද කියලා වගේ තැනක. එක්සෑම් එක ලඟ වෙන්න ගොඩක් ළමයිගේ තත්ත්වය මේක තමයි. හැබැයි මේකෙන් ගොඩ යන්නේ වැඩ ටික ලස්සනට ප්ලෑන් කරලා කරගන්න ළමයිට. ඒක හින්දා හිත හිතා ඉන්නේ නැතුව දැම්ම වැඩ ටික ප්ලෑන් කරලා කරන්න පටන් ගන්න. ඒ වගේම අපි අපේ 20යි 26 රැපිඩ් රිවිෂන් ක්ලාස් එක පටන් ගන්නවා. මේකෙදි ඔයාට මේ වෙලාවේ මොකද කරන්න ඉන්නේ කියලා හිතාගන්න බැරුව නම් ඉන්නේ. අපි A to Z මේක ඇතුලේ ඔයාව ගයිඩ් කරනවා. මේකෙදි අපි ප්‍රධාන වැඩ 4ක් කරනවා. අංක 1 තමයි නැවත සිද්ධාන්ත ටික වේගෙන් මතක් කරලා දෙන්න. ඊළඟ වැඩේ තමයි යුනිට් වයිස් පාස් පේපර් ටික කතා කරගෙන යන ගමන්ම ඒකට අදාළ අනුමාන ප්‍රශ්න ටිකත් කතා කරගෙන යන වැඩි. එතකොට මේක අපි ලස්සනට මෙච්චර කල් ඇවිල්ලා තියෙන පාස් පේපර් ප්‍රශ්න ටික යුනිට් වයිස් අදලා තියෙනවා නිපුණතා මට්ටම් අනුව. ඒකෙන් ඇවිල්ලා නැති කොටස් වලින් අහුවෙච්ච නැති පොයින්ට් දාලා අපි අනුමාන ප්‍රශ්න ටිකකුත් මේකට සමගාමීව කතා කරගෙන යනවා. එතකොට මේක MCQ ස්ට්‍රක්චර් දෙකටම කරනවා. මේකෙන් ඔයාට අර ඊළඟට 2025 එක්සෑම් එකට එන පාඩම් මොනවද කොතනින් දාන්න කියන හොඳ අයිඩියා එකක් එනවා. අපි මේක ගිය අවුරුද්දෙත් කරා. ඒකෙනුත් හොඳ ප්‍රතිඵල තියෙනවා. මේ පාර ඊටත් වඩා හොඳට අපි මේ වැඩේ කරනවා. ඊළඟ වැඩේ තමයි essay program එක. අපි ලස්සනට මේකෙදි ඔයගොල්ලන්ට මාකින් ස්කීම් එකකට අනුව කොහොමද essay එකක් ලියන්නේ කියන එක ලස්සනට පෙළගස්සලා දෙනවා. අන්තිම වැඩ පිළිවෙල තමයි ෆයිනල් පේපර් වැඩ පිළිවෙල. එතකොට මේකේ ක්ලාස් එකේ දෙන ෆයිනල් පේපර් ටිකට අමතරව අපි පළාත් පේපර් ටිකත් ආවරණය වෙන විදිහට තමයි වැඩ ටික කතා කරගෙන යන්නේ. මේ වැඩ පිළිවෙල ඇතුළේ ගියොත් ඔයාට කිසිම අර හිතට බරක් නැතුව ලස්සනට බයෝ වැඩ ටික පිළිවෙලට ඉවරයක් කරගන්න පුළුවන්. ඔයා ගම්පහවට ළමෙක් නම් ගම්පහ සැසික් ආයතනයේ මේ වැඩෙත් එක්ක ෆිසිකලි අපිත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා වෙන නගරයක ළමෙක් නම් ඔයාට පුළුවන් ඔන්ලයින් අපිත් එක්ක මේ වැඩ පිළිවෙලත් එක්ක සහභාගී වෙන්න. ජොයින් වෙන්න කැමති ළමයි අපිට WhatsApp මැසේජ් එකක් දාන්න.